අද මගේ නිවාඩු දවසක හවස් වරුවක්. ඉතින් වැඩිපුර ටිකක් නිදාගෙන පරක් වෙලා ඇහැරිලා පටන් ගත්ත දවසක්. මම හිතුවා ඉතින් කාලෙකින් කරපු නැති දෙයක් ආයෙමත් පටන් ගන්න කියලා. මම ලංකාවේ ඉද්දී ඇක්‍රලික් පේන්ටින්ග්ස් හොබි එකක් විදිහට කරපු කෙනෙක්. හැබැයි පස්සේ මට ඒක මගහැරුණා වැඩත් එක්ක. පහුගිය සතියේ දවසක ආර්ට්ස් ඇන්ඩ් ක්‍රාෆ්ට්ස් මැටීරියල්ස් තියෙන ස්ටෝර් එකක් හම්බුණා. ඉතින් එතෙන්දී හස්බන්ඩ් තමයි ඇත්තටම මතක් කරේ ඔයා කැමති නම් ආයෙ පටන් ගන්න කියලා. ඉතින් මම ඒවට ඕනේ මැටීරියල්ස් ටිකක් මේ විදිහට ගත්තා. ඉස්සර නම් නිතරම වගේ මේවා අඳිනවා. ඉතින් අද මේ අවුරුදු 5කට විතර පස්සේ තමයි මේ විදිහට පේන්ටිං එකක් කරන්නේ. මයින්ඩ් එක රිලැක්ස් කරගන්න, රිෆ්‍රෙෂ් වෙන්න ඕන තැන් අපි හැමෝගෙම ලයිෆ් එකේ තියෙනවා. අපි හැමෝටම තියෙනවා සමහර දවස් හරිම හිමින් ගෙවෙනවා වගේ දැනෙන. ඉතින් ඒ වගේ වෙලාවට අපි ආස මොකක් හරි මේ වගේ දෙයක් කරාම අමාරු දවස් හරිම ලේසියෙන් පහසුවෙන් ගෙවා ගන්න පුළුවන්. වැඩ ඉවර කරාම අන්තිමට පේන්ටිං එක මේ වගේ තමයි තිබුණේ. හවස වැඩ ටික ඉවර වෙලා ඩිනර් රෙඩි කරන්න තමයි දැන් හදන්නේ. මං හිතුවා අද සුප් එකක් බොනවා කියලා. හැබැයි එළවලු හැම කපලා කරලා ලෑස්ති කරගෙන කරන්න තරම් මූඩ් එකක් තිබුණේ නැහැ ඇත්තටම. ඒ නිසා මම හිතුවා කෝන් සුප් එකක් හදන්න. කෝන් කියන්නේ ඇත්තටම මං හරිම ආස කෑමක්. ඉතින් ඒ නිසා නිතරම අපේ ගෙදර මං මේවා ගෙනල්ලා තියාගෙන ඉන්නවා.
හොඳට පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට වතුර ටිකක් එකතු කරලා ලිපේ තියලා හොඳට උයා ගන්න ඕනේ. ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, ෆ්‍රෙෂ් මිල්ක් මේ ටික තමයි එකතු කරන්න තියෙන්නේ. සුප් එකත් එක්ක කන්න මම පාන් එකක් ටෝස්ට් කරා පෑන් එකේ. චීස් වගේක් තිබුණා. ඒ නිසා චීස් ටිකකුත් දාලා මෙල්ට් කරලා ගත්තා.